සුබ දවසක්. අද ඉඳලා අපි නම්බර් සිස්ටම් පාඩම් පටන් ගන්නවා. කොහොම හරි විභාගෙට ඒකත් දාන්න try කරමු අපි. කොහොම හරි එකතු වෙලා ගේමක් ගහමු. මේ වීඩියෝ එකේදී තනිකරම main point ටික සම්පූර්ණව cover කරලා ඒවට අදාළ ප්‍රශ්න ටිකකුයි past paper ප්‍රශ්න ටිකකුයි ඔක්කොම කරනවා. මට ගෙසින් ටිකක් තියෙනවා. ඒ ටිකත් මම ඔයාලට දෙනවා. කොහොම හරි එකතු වෙලා ගේමක් ගහමු අපි. අපි අද ඉඳලා පටන් ගමු ඉතින් වැඩේ කරන්න. අපි එහෙනම් පළවෙනි මාතෘකාවට යමු. මේ මාතෘකාව තමයි 10 පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයට හැරවීම. මේකෙදි වෙන්නේ හරිම ලෙහෙසි වැඩක් තමයි වෙන්නේ. කෙලින්ම මම ප්‍රශ්නයක් අරගෙනම කියලා දෙන්නම් ඔයාලට. අපි ගමු 13. පළවෙනි ප්‍රශ්නේ තමයි 13. 13 ප්‍රශ්නේ දුන්නම අපි ඉස්සෙල්ලම කරන්න ඕන 13 පැත්තක අයිනෙන් ලියා ගන්න ඕන. කටුකොලයක් අරගෙන කටුකොලේ අයිනෙන් ලියා ගන්න ඕන. දැන් මේක කරන් තියෙන්නේ මේක දෙකේ පාදයට හරවන්න තියෙන්නේ. එතකොට මෙහෙමයි වෙන්නේ. මේක අරගෙන මෙහිම ඉරක් ගහලා බෙදීම ක්‍රමයේ අර පොඩි කාලේ කරේ අපි. ඒ වගේ මෙහෙම අරගෙන මේක දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදුවම මේක කීයද? 13ට දෙකේම කීයක් තියෙනවද? 13 දෙකෙන් බෙදුවම කීයද? 6යි. එතකොට කළු පෑනෙන් ලියමු 13ට දෙකේව 6යි. එතකොට ඉතිරි කීයක් ඉතුරු වෙනවද? 1යි. ඊළඟට කරන් තියෙන්නේ ආයි මේක ආයි දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදුවම කීයද? 6 දෙකෙන් බෙදුවම 3යි. ඉතිරිය බිඳුවයි. ඊට පස්සේ කරන් තියෙන්නේ ආයි මේක ඒ වගේම දෙකෙන් බෙදාගෙන යන්න තියෙන්නේ. එතකොට 3 දෙකෙන් බෙදුවම කීයද? 1යි. ඉතිරිය වෙනවා 1ක්. ආයි ඊළඟට ආයි මේක දෙකෙන් බෙදන්න තියෙන්නේ. 1 දෙකෙන් බෙදුවම ඉතුරු වෙන්නේ බිඳුවයි. ඉතිරිය 1යි. මේක ඊළඟට කරන් තියෙන්නේ මෙහෙම යට ඉඳන් උඩට ලියාගෙන යන්න තියෙන්නේ. එතකොට උත්තරේ එන්නේ 1.1. මේක දෙකේ පාදේ. මේක තමයි පිළිතුර. තේරුණානේ? හරිම ලේසි වැඩක් තියෙන මේකේ. අපි තව ගානක් හදමු බලන්න. මේක තමයි දෙවෙනි ප්‍රශ්නේ. 25 ගමු බලන්න. 25 ගන්න තියෙන්නේ. මේකෙදිත් අර වගේම දෙයක් තමයි කරන්න තියෙන්නේ. කෙලින්ම 25 ගත්ත අයිනකින් ලියාගත්තා. ඊළඟට මේක දෙකෙන් බෙදාගෙන යන්න තියෙන්නේ. මේ 25 දෙකෙන් බෙදුවම කීයද? හරියටම තියෙනවා 12. 12යි. ඉතිරි වෙනවා 1ක්. ඊළඟට ආයි මේක දෙකෙන් බෙදාගෙන යන්න තියෙන්නේ. එතකොට කීයද? 6යි. ඉතිරිය බිඳුවයි. ඊළඟට ආයි මේක කරන් තියෙන්නේ දෙකෙන් බෙදාගෙන යන්න ඕන. දෙකෙන් බෙදුවම කීයද? 3යි. ඉතිරිය බිඳුවයි. ඊළඟට ආයි මේක කරන් තියෙන්නේ දෙකෙන් බෙදන්න ඕන. එතකොට ඉතිරිය 1යි. ඉතිරිය 1යි. 3 දෙකෙන් බෙදුවම 1යි. ඊළඟට ආයි මේක කරන් තියෙන්නේ මේක දෙකෙන් බෙදන්න ඕන. එතකොට ඉතිරි 1ක් 1 දෙකෙන් බෙදුවම කීයක් ගන්න? බිඳුවයි. මෙතන 1 එන්නේ sorry. එතකොට උත්තරේ මේක යට ඉඳන් මෙහෙම උඩට ඉරක් ගහගෙන ලියා ගන්න තියෙන 1.1. මේක දෙකේ පාදේ. මේක තමයි උත්තරේ. තේරුණානේ? හරිම ලේසි වැඩක් ඉන්නේ මේකෙදි.
මම තව ප්‍රශ්නයක් දෙන්නම්. ඒක ඔයාලා තනියම කරලා මට උත්තරේ දෙන්න බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ තමයි 45. ඕක ඔයාලා හැදුව කියලා මං හිතනවා. මේකෙදි වෙන්නේ මේකෙදි දෙන්නේ අර ඉස්සෙල්ල විදිහටම 45 අපි අයිනකින් ලියාගත්තා. ඊළඟට ඒක දෙකෙන් බෙදන්න තියෙන්නේ. පළවෙනියට දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදුවම කීයද? එන්නේ 22යි. 22යි ඉතිරි වෙනවා එකක්. ඊළඟට ආයි නැවත මේක දෙකෙන් බෙදන්න ඕන. එතකොට එනවා 11. ඉතිරි බිඳුව. ඊට පස්සේ ආයි මේක දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදුවම කීයද? 5යි. ඉතිරිය 1යි. ඊළඟට නැවත මේක දෙකෙන් බෙදනවා. එතකොට ඉතිරි දෙකක් ඉතිරි එකක් බෙදුවම එනවා 2ක්. ඊළඟට ආයි මේක දෙකෙන් බෙදන්න ඕන. එතකොට ඉතිරි එකයි එන්නේ. ඉතිරි බිඳුව. ඊළඟට මේ එක ආයි දෙකට බෙදන්න ඕන. ඊළඟට බෙදුවම එනවා බිඳුවයි ඉතිරිය 1යි. එතකොට මේක යට ඉඳලා උඩට එනකන් ලියාගෙන යන්න තියෙන්නේ 1.1.1.1. මේක දෙකේ පාදේ. මේක තමයි උත්තරේ. මේකෙත් හරිම ලේසි වැඩක් වෙන්නේ. අපි යමු එහෙනම් ඊළඟ මාතෘකාවට. ඊළඟට යමු අපි ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව තමයි දෙකේ පාදයේ සංඛ්‍යාවත් 10 පාදයට හැරවීම. මේකෙදි හරිම ලේසි වැඩක් තමයි මෙන්න මේ ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. දෙකේ බිඳුව සමානයි 1යි. දෙකේ 1 සමානයි 2යි. දෙකේ 2 සමානයි 4යි. දෙකේ 3 සමානයි 8යි. දෙකේ 4 සමානයි 16යි. දෙකේ 5 සමානයි 32යි. දෙකේ 6 සමානයි 64යි. දෙකේ 7 සමානයි 128යි. දෙකේ 8 සමානයි 256යි. දෙකේ 9 සමානයි 512යි. දෙකේ 10 සමානයි 1024යි. දෙකේ 11 සමානයි 2048යි. ඔය ටික මතක තියාගන්න. මේක ඉතින් මේ ප්‍රශ්නේ එතකොට ඊසිම තමයි. හොඳේ. ඊසිම තමයි. අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. 1.0.1.1. ඒක දෙකේ පාදයෙන් තමයි තියෙන්නේ. හොඳේ. දෙකේ පාදයෙන් තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේ ටික මෙහෙම මේක තමයි ප්‍රශ්නේ. හොඳේ. මේක අපි තියරිය විදියට යනවා නම් තියරිය කියන්නේ එසේ එක වගේ තියෙනවා නම් මෙන්න මේ විදියට තමයි හදන්න ඕන. එසේ වල මේ ගොඩ දුරට එන්නේ නැහැ. හොඳේ. මෙහෙම තමයි හදන්න තියෙන්නේ. මේක දෙකේ බිඳුව. හොඳේ. මේ පළවෙනිය කියන එකනේ. මේකට බිඳුව. ඒ කියන්නේ මේ දෙකේ බිඳුව තමයි මේක පළවෙනි එකකින්ද මේක දෙකේ බිඳුව වෙන්නේ. ಗುಣ කිරණ එකේ. සමාන දෙකේ බිඳුව කීයේ 1යි. 1 ගුණ කිරීම 1. 1 ගුණ කිරීම 1 සමානයි
1යි. ඊළඟට මේක ගන්නවා අපි මෙහෙම. මේක 2 1. 2 1 සම ගුණ කිරීම 1ක් තියෙනවනේ. එතකොට ඒක එන්නේ 2 ගුණ කිරීම 1. එතකොට 2යි. මේක බිඳුවයිනේ. මේකෙදි එන්නේ 2 ගුණ කිරීම බිඳුව. 2 කියන්නේ කීයේ මෙතන? 4යි. 4 ගුණ කිරීම බිඳුව සමානයි බිඳුවයි. ඊළඟ එක මෙහෙම ගන්නවා. මේක 2 3. 2 3 ගුණ කිරීම මෙතන තියෙන්නේ බිඳුවනේ. බිඳුව තියෙන්නේ. ඒකින් හින්දා 2 3 8යි. 8 ගුණ කිරීම බිඳුව. එතකොට මෙතන තියෙන්නේ බිඳුවයි. ඊළඟ එක මෙහෙම ගත්තා. මේක 2 4. 2 4 ගුණ කිරීම 1. 2 4 කියන්නේ 16යි. 16 ගුණ කිරීම 1 සමානයි 16යි. ඊළඟට මේක කරන් තියෙන්නේ මේ 3 එකතු කරන්න ඕන. හොඳේ 19යි. ඒ කියන්නේ මේකේ උත්තරේ තමයි 1.1 දෙකේ බලය සමානයි. මේක 19යි. 10 පාදේ. මේක අපි මීට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා. මේ මෙච්චර මෙහි කරන්න ඕනේ. මේක හරිම ලේසි විදියක් තියෙනවා. මේක අපි මෙතනින් මෙතෙන්ට ගත්ත වෙනම 1.1 මේ කටුකොලේ අරගෙන මෙහෙම ලියා ගන්න. කටුකොලේ අරගෙන මෙහෙම ලියාගෙන දෙකේ බිඳුව බලය කීයේ 1යි. දෙකේ බිඳුව බලය කීයේ 1යි. දෙකේ එක බලය කීයද? 2යි. දෙකේ මේ දෙකේ තුනේ බලයනේ. දෙකේ බලයනේ. දෙකේ බලයේ බිඳුව හින්දා ඒක වැඩක් නැහැ. මෙහෙම කපලා දැම්මා. දෙකේ තුන්වෙනි බලය කීයේ? ඒකත් වැඩ නැහැ. ඒකක් බිඳුවයි. ඒකක් කපලා දැම්මා. දෙකේ ඔන්න හතරවෙනි බලය එනවා මෙතෙන්ට. ඒ කියන්නේ පස්වෙනි ඉලක්කමේ ඒක 16යි. 16 ගත්තා. මොකද්ද කරන් තියෙන්නේ? එකතු කරා. එකතු කරාම කීයද දෙන්නේ? 19යි. ඔන්න මේ උත්තරේම ආවනේ මෙතෙන්ට. ඒකින්ද හරිම ලේසි. එහෙම හදනවා නම් එහෙම MCQ ගාලා නම් ඉතින් මෙහෙම හදන්න පට්ටම ලේසියි. හොඳේ. අපි තව ප්‍රශ්නයකට යමු මේක මකලා. මේක මහ දෙයක් හිතන්න දෙයක් නැහැ. අර ඉස්සෙල්ල තියරියට හදන්න ඕන විදිය අදාළ වෙන්නෙම නැහැ. තව එක ප්‍රශ්නයක් ගමු. එක බිඳුව 1 මේක දෙකේ පාදයට හරවන්න තියෙන්නේ. දැන් කියලා දීපු විදිය මතකයිනේ. මේක වෙනම ගන්න ඕන. හොඳේ. 1 බිඳුව 1 මේක දෙකේ පාදයට හරවන්න තියෙන්නේ. කොහොමද ගන්නෙ? මේක පළවෙනි එක. පළවෙනි එකට 1යි. මේක දෙවෙනි එකට කීයද දෙන්නේ? 2යි. ඊළඟට දෙකේ දෙකට එකට තියෙනවද? නැහැ. ඒකට නැහැ. ඒක කපලා දැම්මා. ඒක වැඩක් නැහැ අපිට. ඊළඟ එක දෙකේ තුන්වෙනි බලය කීයද දෙන්නේ කියලා. 8යි. දෙකේ හතරවෙනි බලයට කීයද දෙන්නේ? කියන්නේ පස්වෙනි ඉලක්කමේ දෙකේ හතරවෙනි බලය තමයි එන්නේ. හොඳේ. එතකොට 16යි. ඊළඟට දෙකේ පස්වෙනි බලය කීයද? 32යි. මේ ටික එකතු කරාම කීයක් වෙනවද? අනිවාර්යෙන් එන්නේ 63යි. සෝරි මේකට එන්නේ 59. ඔන්න එකතු කරලා බලන්න ඕන 59 තමයි උත්තරයට එන්නේ. ඔන්න එකතු කරලම පෙන්නන්නකෝ. 32යි 16යි 8යි 2යි 1යි. 8යි 8යි 16යි 1යි 18යි 1යි 19යි 9යි එකක් ආවා 59යි. මේක අපිට ඕනනම් තව එකක් හදන්න පුළුවන් ලේසිම ක්‍රමයක් කියලා දෙන්න. මේ ක්‍රමේ හරිම ලේසි. දැන් මේකනේ ගාන ගත්තා 1 බිඳුව 1 මේක දෙකේ පාදින්නේ හරවන්න තියෙන්නේ. මෙහෙම ඉලක්කම් ටික දාගෙන යන්න ශනිකව. 1 2 4 8 16 32. ඊළඟට තියෙන කීයද? අපි
රතු පෑන ගමු. රතු පෑන අරගෙන ඊළඟට එකක් දාගෙන ඒකට 64 නේ එන්නේ. 64 එන්නේ. 64න් එකක් අඩු කරන්න ඕන. ඒක තව මේ වගේ ඉලක්ක 100ක් තිබුණත් ඊළඟට එන එකෙන් එකක් අඩු කරන්නම ඕන අනිවාර්යයෙන්. හොඳයි. ඒක අඩු කරාම 63යි. 63 මේ 4 අඩු කරලා දාන්න. ඉවරයි. ප්‍රශ්නේ ඊසි. 59. අපි මේ වගේ තව ප්‍රශ්නයක් කරමු. අනිවාර්යෙන් ගොඩ දාගන්න ඉතින් මහත්තයෝ. අපි මේ වගේ තව ප්‍රශ්නයක් කරමු. මේ ක්‍රම දෙකෙන්ම අපි කරලා පෙන්නන්න. හරි ලේසියි. මේව නම් ඊසිම තමයි ඉතින්. මේමක් ඇත්තෙම නැහැ. මේ තුන්වෙනි ප්‍රශ්නේ 1.1 මේක දෙකේ පාදෙන් හරවන්න ඕන. මේක ගත්තා 1.1 මේක දෙකේ පාදෙන් තියෙන්නේ. ඊළඟට මේක ගත්තා මේකට දාගත්තා 1 2 4 8 16 32 කොහොම දාගත්තා. මේක අදාළද නැහැ. මේක අදාළද නැහැ. මේක අදාළද නැහැ. මේක අදාළයි. හොඳයි. තමතක වෙලා කැපුණේ. මේ ටික එකතු කරන්න දැන්. 32යි 16යි 4යි 1යි 10යි 10යි 1යි 11යි 11යි 2යි 13යි 3යි එතෙන්ට 1යි 53යි. කොහොමද අපි දැන් කියපු අර ලේසි ක්‍රමෙන් හදලා පෙන්නන්නද මම. ශනිකව තප්පරෙන් හදන්නේ නැහැ. මේ ප්‍රශ්න ලියාගත්ත 1.1 මේක දෙකේ පාදයෙන්. හොඳේ. මේකට අමතර ඉලක්කමක් ඉස්සරහින් දාගත්තා. දාගෙන මේක කළු පෑනෙන් අපි ලියාගමු නැත්නම් පැටලෙන හින්දා 1 2 4 8 16 32 64 64න් අනිවාර්යෙන්ම එකක් අඩු වෙනවා. ඒක අඩු වෙනවමයි ඕන ප්‍රශ්නයක ඒක අඩු වෙනවා. හොඳේ. ඒකින්ද 63 ලියාගත්තේ. 63 ලියාගෙන 8ක් අඩු කරන්න ඕන. දෙකක් අඩු කරන්න ඕන. ওই දෙකකුත් නම් 10ක් අඩු වෙනවා. 10න් අඩු වුණාම ඊයේ උත්තරේ 53යි. ගේමක් ඇත්තෙම නෑ. ඉතින් හරිම ලේසි ප්‍රශ්න. මේ උඹලට ගේමක් වෙන්න බෑ ඉතින්. ගහක් ගොඩ දාගන්න ඕන අනිවාර්යෙන්. ඉතින් මේවා පුළුවන් කරගන්න. ගේමක් ගහගන්න නැහැ. අපි ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ මාතෘකාව තමයි 10 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හැරවීම. 10 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හැරවීම. මේකත් අර ඉස්සෙල්ලම වගේ ක්‍රමයක් තමයි. හරිම ලේසි ක්‍රමයක්. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේදී වෙන්නේ ප්‍රශ්නේ වශයෙන් දෙන 30 මම හොඳේ. 30 වෙනම කටුකොලයකින් මෙහෙම පැත්තකින් ලියා ගන්න. පැත්තකින් ලියාගෙන 10 පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයට හැරවීමේදී ඒක දෙකෙන් බෙදන්න ඕනේ. මේකෙදි වෙන්න ඕන 8ෙන් බෙදන්න ඕන. 8ටනේ හරවන්න තියෙන්නේ. 8ට හැරවීමෙන්ද මේක 8 ලියන්න. හොඳේ. 8ෙන් ලියලා 8ෙන් බෙදන්න ඕන. 8ෙන් බෙදන්න. එතකොට තියෙනවා මේකේ 3ක්. ඉතිරි වෙනවා 8 වරක් 3 24යි. 24න් 6ක් ඉතුරු වෙනවා. ඊළඟට ඒකත් 8ෙන් බෙදන්න ඕන. 8ෙන් බෙදනකොට 8ෙන් 3ට 8 වෙන හැනේ. ඒකෙන් බිඳුවයි ඉතිරි 3. ඊසි මේක ඊට පස්සේ අර පළවෙනි එකේ වගේම
යට ඉඳන් උඩට මෙහෙම කරලා ලියාගෙන යන්න තියෙන්නේ. එතකොට 30 සමානයි 36යි. මේක 8 පාදයෙන්නේ. 8 පාදයෙන් ඉඳන් අවසානට 8 දාන්න ඕන. අපි තව ප්‍රශ්නයක් කරමු. ටක් ටක් ගාලා කරගෙන යනවා. මේක විභාගය ළඟ හින්දා ඉක්මනට කරගෙන යනවා. මේක දෙවෙනි ප්‍රශ්නය 80 ගමු අපි. 80 ගත්තා. 80ත් අර වගේ පැත්තෙන් ලියාගත්තා. ඒක 8ෙන් බෙදන්න ඕන. 8ෙන් බෙදද්දි 8 80ෙන් බෙදුවම කීයේ? හරියටම 10ක් තියෙනවා. ඉතිරි බිඳුවක්. මේ බිඳුවක් ඊට පස්සේ ඊළඟ එකත් 8ෙන් බෙදන්න ඕන. 8ෙන් බෙදුවම එකක් ඉතුරු වෙනවා. ඉතිරිය දෙකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මේකත් 8ෙන් බෙදන්න ඕන. ඉතිරි බිඳුවයිනේ. ඉතිරි වෙනවා එකක්. ඔන්න එකයි උත්තරේ. මේකත් අරකේ වගේම යට ඉඳන් උඩට ලියාගෙන යන්න තියෙන කෙලින්ම. 1යි 2යි බිඳුවයි 8 පාදේ. මේක තමයි උත්තරේ. දීමක් ඇත්තෙම නැහැ. අපි ඕනනම් තව ප්‍රශ්නයක් කරලා බලමු. ඒකෙත් කරන් තියෙන මේවත් තව කරත් මේ විදිහම තමයි. හරිම ලේසි ප්‍රශ්න. 46 ගමු. 46 තුන්වෙනි ප්‍රශ්නය. 46 ඒකෙත් අර වගේම 46 ගත්තා. බෙදුවා 8ෙන්. 46ට කීයක් තියෙනවද? 40ට 5යි. 5යිනේ. 5යි ඉතිරි 6ක්. ඒ පහත් 8ෙන් බෙදන්න ඕන. 8ෙන් ඒ පහත් 8ෙන් බෙදුවම කීයේ තියෙන්නේ? බිඳුවයි 5යි එන්නේ. ඒකත් මෙහෙම කරලා යට ඉඳන් උඩට ලියාගෙන යන්න ඕන. 56යි 8 පාදේ. ඔන්න මේක තේරුණානේ. මේ ගේමක් ඇත්තෙම නෑ. ඉතින් අපි යමු ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාවට යමු. මේ ප්‍රශ්නය මේක වෙන්නේ 63 8 පාදයට. මේක 10 පාදයට බවට පරිවර්තනය කරන්න තමයි තියෙන්නේ අපිට. ඒකෙදි වෙන්නේ සරල විදියක් තියෙන්නේ. මේකෙදි වෙන්නේ ඉස්සෙල්ලා 63 ගන්න. 63 කටුකුලේ අයිනකින් ලියා ගන්න තියෙන්නේ. අයිනකින් ලියාගෙන මේක ඉස්සෙල්ල විදියටම මෙහෙම මේක වෙන්නේ තියරි විදියටම ඕන්නම් තමයි මේ ක්‍රමය ඕන. නැත්තම් ලේසි ක්‍රමයක් තියෙනවා. මේකෙදි වෙන්නේ 3 ගුණ කරනෝ 8 බිඳුව වෙනි බලය. 8 බිඳුව බලය සමාන කීයේ? 1යි. එතකොට 3 ගුණ කිරීම 1 3යි. ඊළඟට වෙන්නේ 6 ගුණ කරන් තියෙන්නේ 8 පළවෙනි බලයෙන්. 6 ගුණ කරනෝ 8 පළවෙනි බලයෙන්. ඒ කියන්නේ 8 පළවෙනි බලයෙන් කියන්නේ 8යි. එතකොට 6 ගුණ කරනෝ 8. 8 සමානයි 6 වරක් 8 48යි. ඊළඟට මේ දෙක එකතු කරන් තියෙන්නේ 51යි. මේක අපි අනික් ක්‍රමෙනුත් හදලා බලමු. අනික් ක්‍රමෙදි මෙච්චරයි තියෙන්නේ. 63 ගත්තා 8 පාදයෙන් 1 8 1 ගුණ කරනෝ 3න් 3යි 8 ගුණ කරනෝ 6යි 48යි. මේ දෙක එකතු කරන් තියෙන්නේ 51යි. අපි තව ගානක් ගමු. 26 ගමු. 26 8 පාදේ. මේකෙදි වෙන්නේ අර වගේම ටික තමයි වෙන්නේ. මේකෙදි 26 අපි ගත්තා. අරගත්තා. මේක 8 පාදයෙන් තියෙන්නේ. අර තීර විදියට හදනවා නම් මෙහෙම එන්නේ
6 ගුණ කිරීම 8 බිඳුවෙනි බලයෙන්. 8 බිඳුවෙනි බලය සමාන 6 ගුණ කිරීම 1යි. ඒ කියන්නේ 6යි. ඊළඟට 2 ගුණ කරනවා 8 පළවෙනි බලයෙන්. 2 ගුණ කරනවා 8 පළවෙනි බලයෙන්. 8 පළවෙනි බලය සමාන කීයේ 8. 2 ගුණ කිරීම 16. නෑ 8 සමානයි 16. එතකොට එනවා 22යි. මේක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. හරි මේක අනිත් ක්‍රමෙනුත් ඕනනම් හදන්න පුළුවන්. මෙහෙම වෙන්නේ 26 ගත්තා 8 පළවෙනි බලය කීයේ 8යි. 1යි. 8 දෙවෙනි බලය කීයේ 8යි. මේ දෙක ගුණ කරන් තියෙන්නේ. 6 වෙනි 6 එකක් ගුණ සමානයි 6යි. දෙක දෙවරක් 8 කීයේ 16යි. සමානයි 22යි. එම කියවන්නේ ලස්සන්ට කරගෙන යන්න පුළුවන්. අපි තව ප්‍රශ්නයක් හදමු මේ විදිහටම. තුන්වෙනි ප්‍රශ්නේ 22 ගම්මු 8 පාදේ. එතකොට මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ කෙලින්ම අර තියෙන විදිහට යන්නේ නැතුව අපි ලේසි විදියෙන් කරගෙන යන්න. 22 මෙහෙන් පැත්තකින් ගත්තා. 22 පැත්තකින් අරගෙන 8 බිඳුවෙනි බලය කීයේ 1යි. 8 වෙනි 8 පළවෙනි බලය කීයේ 8යි. මේ දෙක ගුණ කරන්න තියෙන. දැන් මෙතන ගුණ කිරීමක් දාගන්නවා. පොඩි ඕක සුළු දෙයක්. එතකොට දෙවරක් එක කීයේ 1යි. 8 වරක් 2 කීයේ 16යි. 18 තමයි උත්තරේ. හරි මේක ලස්සනට තේරුණානේ. අපි යමු එහෙනම් ඊළඟ මාතෘකාවට. ඒක වෙන්නේ 10 පාදයේ සංඛ්‍යාවත් 16 පාදයේ සංඛ්‍යාවත් බවට පරිවර්තනය. මෙන්න මේ ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. මේකෙදි 16 පාදයේ වුණත් ඒකෙදි අනිවාර්යෙන් 11 12 13 14 15 එහෙම අනිවාර්යෙන් යෙදෙන්න ඕනේ. ඒක තනි ඉලක්කමක් වශයෙන් යොදන්න බැරි නිසා ඒකට අක්ෂර වගයක් හඳුන්වලා දීලා. ඒ තමයි 10ට ඒ අකුරත් 11ට ලී අකුරත් 12ට සී අකුරත් 13ට ඩී අකුරත් 14ට එෆ් අකුරත් ඊ අකුරත් 15ට එෆ් අකුරත්. ඔන්න ඔය ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. 16 පාදයට හැරවීමේදී මෙන්න මේ ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. නැත්තම් ප්‍රශ්න වර්ධින්න පුළුවන්. එහෙනම් අපි යමු ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නෙට යමු. පළවෙනි ප්‍රශ්නේ වශයෙන් ගමු 38 ගමු. ඒක 16 පාදයට හරවන්න තියෙන්නේ. 16 පාදයට හරවන්නකොට මොකද කරන්න තියෙන්නේ? දැන් ඔයාලා දන්නවා අනිවාර්යෙන් මේක සුළුවටක් තියෙන්නේ 16න් බෙදන්න. 16න් බෙදුවම 2යි. ඉතිරි වෙනවා 6ක්. ඊළඟට මේක 16න් බෙදන්න ඕන. 16න් බෙදුවම 2ට 16 යොදිනවද? නැහැ. එතකොට බිඳුවයි ඉතිරි 2ක්. එතකොට 26 16යි. මෙහෙමයි 10 පාදයේ සංඛ්‍යාවත් මොන පාදයේ සංඛ්‍යාවකට හැරෙව්වත් ඒක අනිවාර්යෙන් ඒ හරවන පාදයේ සංඛ්‍යාවට බෙදන්න ඕන. ඒ හරවන පාදයේ සංඛ්‍යාවෙන් බෙදන්න ඕන. යන් එහෙනම් තව ප්‍රශ්නයකට. ඒකෙදි වෙන්නේ මෙහෙමයි. අපි ගමු
62 62 අපි 16 පාදයට හරවන්න තියෙන්නේ. එතකොට අපි මේ ප්‍රශ්නේ වෙනම අයිනකට ගමු. කටුකොලෙන් ලියාගත්ත මේගොල්ලෝ 62 බෙදනවා 16. එතකොට එන්නේ 3යි. 3යි කියන්නේ ඉතිරි වෙනවා. බලමු ඉතිරි කීයක් ඉතුරු වෙනවද කියලා. 8යි 48යි කියන්නේ 14ක් ඉතුරු වෙනවා. 14 එන්නේ 14ට යොදන්න මෙහෙම යොදන්න නැහැ කිද? බෑ. තනි ඉලක්කමක් වශයෙන් තමයි 14 යොදන්න ඕන. ඒක හින්දා අපි ගන්නවා ඊ අකුර. ඊළඟට 3ත් 16න් බෙදන්න ඕන. 3 16න් බෙදුවම කීයේ? 0යි. ඉතිරි වෙනවා 3ක්. එතකොට උත්තරේ තමයි 3 ඊ 16 පාදේ. ඊළඟට අපි තව ප්‍රශ්නයක් කරමු. මේකෙදිත් වෙන්නේ ඔය තව කරත් ඔය විදිහටම තමයි. 3 64 මේක 16 පාදයට හරවන්න ඕන. ඔයාලා ටක් ගාලා විනාඩියක් අරගෙන මේකට උත්තරේ හොයන්න ඕන. හරියට කියලා මම හිතනවා. මේකෙදිත් වෙන්නේ මෙහෙමයි. 64 ගත්තා. 64 16න් බෙදන් තියෙන්නේ. 16න් බෙදුවම කීයේ? කෙලින්ම ඉතින් 4යි. ඉතිරි 0ක්. ඊට පස්සේ මේක බෙදන්න ඕන 16න්. 16න් බෙදුවම කීයේ? 0යි. ඉතිරි 4ක්. එතකොට උත්තරේ තමයි එන්නේ 40යි. 16 පාදේ. දැන් මේක තේරෙනවා නේ. එහෙනම් අපි යමු ඊළඟ මාතෘකාවට. මේකෙදි වෙන්නේ තමයි 16 පාදයේ සංඛ්‍යාවත් 10 පාදයට හැරවීම. මේකෙත් ඉතින් තව හැදුවත් මේ සරණම තමයි. මේ විදිහටම තමයි හදන්න තියෙන්නේ තව හැදුවත්. මේකෙදිත් හරිම ලේසි වැඩක් තියෙන්නේ. හැබැයි අර ටිකම අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. A කියන්නේ 10. B කියන්නේ 11. C කියන්නේ 12. D කියන්නේ 13. E කියන්නේ 14. F කියන්නේ 15. අපි පළවෙනි ප්‍රශ්නය අරගෙන මං කියලා දෙන්නම් මේක. මේකෙදි වෙන්නේ පළවෙනි එක අපි ගමු 75. 75 මෙහෙම අයිනින් ගත්තා. මේකත් ඉතින් ඊට විදියට ගන්න ඕන නම් මෙහෙමයි. 16 බිඳුවේ පාදය ගුණ කිරීම 5. ඊයේ 16 බිඳුවේ බලය 1යි.
එක ගුණ කරනවා 5යි. 5යි. ඊට පස්සේ 16 එකේ බලය ගුණ කරනවා 7යි. එතකොට උත්තරේ එනවා 16 වරක් 7. 16 වරක් 7 කීයේ 112යි. එතකොට උත්තරේ තමයි 117යි. ඕක තමයි උත්තරේ. 16 පාදය මේක තියරි වලින් හදනවා නම් මෙහෙම තමයි හදන්න ඕනේ. මේක නැතුව ලේසි ක්‍රමයට හදනවා නම් 75 ලිව්වා 16 පාදේ ඉන්නේ. 75ට 16 බිඳුවෙනි බලය කීයේ 1යි. 16 පළවෙනි බලය කීයද 16යි. මේක ඉතින් ගුණ කිරීමක් වගේ තමයි. මෙන්න මේ ගුණ කිරීමක් කියලා හිතා ගන්නවා. ඊට පස්සේ 1 වරක් 5 5යි. 16 වරක් 7 112යි. 5යි 7යි 5යි 2යි 7යි 1 1 1 උත්තරේ. අපි යමු තව ප්‍රශ්නයකට. ඒ ප්‍රශ්නේදී මෙහෙම තමයි ඉතින් කරන්නේ. මහ විදියක් නැහැ ඉතින්. අපි 12යි A ගමු. 12යි A කියන්නේ 1යි 2යි A වෙනම කටුකොලයකින් ලියාගත්තා. තියරි විදියට හදනවා නම් මේක ගන්න ඕන මෙහෙම. 16 බිඳුවෙනි බලය ගුණ කිරීම ඒ කියන්නේ කීයේ 10. ඒකින්ද මෙතන අනිවාර්යෙන් 10 දාගන්න හොඳේ. එතකොට නැත්තම් පැටලෙනවා. සමානයි 16 බිඳුවෙනි බලය කියන්නේ කීයද 1යි. 1 ගුණ කිරීම 10. 10යි. ඊළඟට 2 16 පළවෙනි බලය ගුණ කිරීම 2 සමානයි කීයද 16 පළවෙනි බලය කීයද 16යි. ගුණ කිරීම 2 32යි. ඊට පස්සේ 16 දෙවෙනි බලය ගුණ කිරීම 1. ඒකේ තියෙන්නේ එහෙමයි. ඊළඟට 16 දෙකේ බලය කීයද 16 දෙකේ බලය ගුණ කිරීම 1 කීයද 16 වරක් 16 256යි. 256යි. ගුණ කිරීම 1 256යි. මේකෙදි මෙහෙම ගත්තා. මේක එකතුව ගන්න ඕන. ඊට පස්සේ 8යි 2 5යි 9යි 298 තමයි උත්තරේ. 298 තමයි උත්තරේ එන්නේ. අපි මේක ලේසි විදියට හදලා බලමු. 1යි 2යි A. මේක ලේසි විදියට හදන්න මෙහෙමයි. දුවේ බලය කීයද 1යි. 16 එකේ බලය කීයද 16යි. 16 දෙකේ බලය කීයද 256යි. එතකොට මේ ගුණ කිරීමක් වගේ තියෙන මම ඉස්සෙල්ලා කියලා දුන්න ඉස්සෙල්ලා වගේ ගුණ කිරීමක් වගේ දාගන්න පොඩියට. එතකොට එක A ගුණ කිරීම එක ගුණ කිරීම A. එතකොට කෙලින්ම 10යි. ඊළඟට මෙතන 16 වරක් 2 32යි. මෙතන 1 වරක් 256 256යි. 8යි 9යි 298යි. උත්තරේ මේවා ප්‍රශ්නයේ ලේසි. හරිම ලේසි. අපි යමු ඊළඟ එහෙනම් මාතෘකාවට. මේකත් තේරුණානේ. අට්ටම ලේසි ඉතින්.
මේ ප්‍රශ්න නම් ලේසිම ලේසි. අපි යමු ඊළඟ ප්‍රශ්නේ මාතෘකාවට. මේ දවස්වල එක එක පිස්සු කෙලින් නැතුව අනිවාර්යෙන් වැඩ කරලා පාන ලෙසින් ගේමක් ගහන්න නම් අනිවාර්යෙන් මේ දවස්වල වැඩ කරපන්. අපි යන් එහෙනම් ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව තමයි දෙකේ පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට හැරවීම. දෙකේ පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට හරවන්න තමයි අපි යන්නේ දැන්. බලමු. මේකෙදි වෙන්නේ ඉතින් හරිම ලේසි වැඩක්. ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ කරලා බලමු. පළවෙනි ප්‍රශ්නේ කියලා දෙන්න. එහෙමයි වෙන්නේ හොඳේ. 1.1.1 මේක දෙකේ පාදයෙන් තමයි තියෙන්නේ හොඳේ. අපි අටේ පාදයේ සංඛ්‍යාවල් ලියනකොට අනිවාර්යෙන් බිටු 3ක් තමයි අවශ්‍ය වෙන්නේ හොඳේ. අපි 3 හැදෙන්නේ මෙහෙමයි. මේ බිඳුවයි බිඳුවයි බිඳුව මේක කීයේ බිඳුව. ඊට පස්සේ බිඳුව බිඳුව 1 මේක 1යි. ඊට පස්සේ බිඳුව 1 බිඳුව මේ කියන්නේ 2. ඊට පස්සේ බිඳුව 1 1 මේ කියන්නේ 3. බිඳුව 1 බිඳුව බිඳුව මේ කියන්නේ 4. 1 බිඳුව 1 මේ කියන්නේ 5. 1 1 බිඳුව මේ කියන්නේ 6. 1 1 1 මේ කියන්නේ 7. හරිනේ. අටේ පාදයේ තමයි මේ ලියලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි. එතකොට මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ බිටු 3යි. බිටු 3යි තියෙන්නේ 1යි 2යි 3යි. ඒකින්ද අපි මේක දෙකේ පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට හරවනකොට අනිවාර්යෙන් මේක බිටු 3කට තමයි බෙදා ගන්න ඕන. බිටු 3කට බෙදාගත්තා නම් ලේසි. මෙතෙන්ට අපි බිටු 3ක් වෙන්න මෙතෙන්ට බිඳුවක් දා ගන්න ඕන. එතකොට හරිනේ. ඔන්න බලමු අපි මේ කීයද කියලා. මේ කීයේ 1 1 1 බිඳුව. ඒ කියන්නේ මෙහෙම මේක පැටලෙනවා නම් මෙන්න මෙහෙම දාගන්න. එතකොට හරිම ලේසි. 1 2 4 1 2 4 මේක අර 1 2 4 8 එහෙම දන්න ඕනේ. ඒක එහෙම එදිනෝ මේක බිටු 3 හින්දා 1 2 4 1 2 4 එතකොට මේකේ උත්තරේ තමයි 3යි මේකත් 3යි. එතකොට 33යි අටේ පාදේ මේක තමයි දෙකේ පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට හරවනකොට කරන්න තියෙන්නේ. හරිම ලේසි ක්‍රමයක්. අපි තව ප්‍රශ්නයකට යම් බලන්න. තව ඒකට යම් ලොකු එකකට බිඳුව 1 1 1 1 බිඳුව 1 1 බිඳුව මෙතන ටිකක් දාගමු. මේක තමයි දෙවෙනි ප්‍රශ්නේ. මේකෙදිත් අර වගේම තමයි කරන්න තියෙන්නේ. බෙදාගෙන යන්න. 3යි 3යි 3යි. ඊළඟට දාගෙන යන්න 1 2 4 1 2 4 1 2 4 ඊළඟට පල්ලෙහාට ගත්තා 3යි. මේ කීයේ 7යි. මේ කීයද 5යි. 573යි අටේ පාදයට. ඔහොම තමයි මේක එන්නේ. අපි යන්න එහෙනම් තව ප්‍රශ්නයකට යන්කෝ එහෙනම්. තුන්වෙනි ප්‍රශ්නේ. මේක පැටලෙන හින්දා මම අයිනෙන් ලියා ගන්නවා. 1 1 බිඳුව 1 බිඳුව 1 1 1 බිඳුව බිඳුව මේක දෙකේ පාදයෙන් තියෙන්නේ. මේකත් අර විදිහටම කරගෙන යන්න තියෙන්නේ ඉතින්. මෙතනින් බිඳු දෙකක් දාගන්න. මේක තුනේ පාදයක් කරගන්න ඕනේ. හින්දා නැත්නම් අපිට පැටලෙනවා. හොඳේ. ඊළඟට 1 2 4 1 2 4
1 2 4 1 2 4 මෙහෙම දාගෙන ගියා. ඊළඟට මේක යටින් ගියාද? 4යි 3යි 5යි 1යි 1534යි ඒ පාදයෙන්. මේක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. ඉතින් ගේමක් ඇත්තෙම නැහැ මේව. මේව ගේමක් ඇත්තෙම නැහැ. මම තව ප්‍රශ්නයක් දෙන්නකෝ හදන්නකෝ මේක. මේක තමයි ප්‍රශ්නේ. විනාඩියක් දෙන්නම් බලන්න ටක් ගාලා හදන්න බලන්න. මේක බලමු. මේක අයිනකින් ගියා ගන්න ශනිකව. 1.1.1 මේක දෙකේ පාදින් තමයි තියෙන්නේ. ගත්තා. මේක එදාගෙන ගියා 3න් 3ට මෙතන 3ක් නැති හින්දා මෙතනින් බිඳුවක් දාගන්න. ඊට පස්සේ දාගෙන ගියා 1 2 4 1 2 4 1 2 4 ඊළඟට මෙච්චර කරන් තියෙන්නේ මේ යටට ඉරි ටිකක් ගහගත්තා. රතු ඉරි ටිකක් ගහගන්න. රතු ඉරි තමයි ගහගන්න ඕන හොඳයි. ඊළඟට මේක 3 මෙතන 5යි මෙතන 2යි. මේක අටේ පාදේ. 253යි අටේ පාදේ. හරි. ඒකත් හරි එහෙනම්. එහෙනම් අපි යමු ඊළඟ මාතෘකාවට.